හෙලෝ ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා Healing Voice Studio YouTube channel එකට. මගේ channel එකත් එක්ක එකතු වන ඔයාට මම මුලින්ම මතක් කරන්නම් මේ channel එක පුරාවටම මම ඔයාලත් එක්ක කතා කරන්නේ law of attraction, manifestation, motivation, ස්පිරිචුවලිටි හරහා අපේ ජීවිතේ සාර්ථක කරගන්න, ලස්සන කරගන්න ආකාරය පිළිබඳව. ඉතින් ඔයාලගේ ජීවිතේ ඊටාම පහසුවෙන්, ඊටාම ලස්සනට මේ law of attraction methods හරහා ඔයාලගේ ජීවිතේ ලස්සන කරගන්න කැමති නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද අපි කතා කරන මාතෘකාවට. Law of attraction විශ්ව ආකර්ෂණ නීතිය කියලා කියන්නේ අපි අමාරුවෙන් නිර්මාණය කරන අපේ ජීවිතය ඊටාම පහසුවෙන් අපේ ළඟට ලං කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. ඉතින් ඔයාලා දන්න අයත් ඇති, දන්නේ නැති අයත් ඇති මේ විශ්ව ආකර්ෂණ නීතිය හරහා අපි ගනුදෙනු කරද්දී අපි අපේ විශ්වයත් එක්ක සම්බන්ධ වන ප්‍රධානම විදිය තමයි අපේ හැඟීම් කියලා කියන්නේ. එතකොට මේ හැඟීම් කියලා කියන්නේ අපි විශ්වයට මුදා හරින කම්පන සංඛ්‍යාතයට. අපි ඕනෑම කෙනෙක් තුළ high frequency ඉහළ මට්ටමේ කම්පන සංඛ්‍යාත වගේම low frequency පහළ මට්ටමේ කම්පන සංඛ්‍යාත පවතිනවා. ඉතින් අපිට යම් දෙයක් ඊටාම වේගයෙන් ඉක්මනින් ආකර්ෂණය කරගන්න ඕන නම් මේ දුක, බය, තරහ වගේ තියෙන පහළ මට්ටමේ කම්පන සංඛ්‍යාත අපෙන් ඈඩ් කරගෙන සතුට, කෘතඥතාවය, gratitude එහෙම නැත්නම් සුවතිවන්ත වීම වගේ ඉහළ මට්ටමේ කම්පන සංඛ්‍යාත පවත්වාගෙන අපේ vibration එක ඉහළ මට්ටමකින් පවත්වා ගත යුතු වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ අපේ vibration එක ඉහළ මට්ටමකට අරගෙන ගිහිල්ලා අපිට අවශ්‍ය දේවල් වේගයෙන් ආකර්ෂණය කරගන්න අපිට උදව් වන විශ්ව ආකර්ෂණ නීතියේන ප්‍රධානම ක්‍රමවේදයක් වන මෙන්න මේ gratitude, කෘතඥ වීම. එහෙම නැත්නම් සරලවම අපි කිව්වොත් විශ්වයට ස්තුතිවන්ත වීම කියන ක්‍රමවේදය ගැන. ඉතින් අපි දැන් බලමු මේ ස්තුතිවන්ත වීම සහ මේ law of attraction සමග තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මම ඔයාට මුලින්ම කිව්වා විශ්ව ආකර්ෂණ නීතිය හරහා අපි යමක් ආකර්ෂණය කර ගනිද්දී අපි විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්නේ අපේම හැඟීම් හරහා කියලා. ඉතින් අපි යම් දෙයකට ස්තුතිවන්ත වීමේදී අපි තුල vibration එක ඉහළ මට්ටමකට ගිහිල්ලා ඒ ඉහළ කම්පන සංඛ්‍යාතය විශ්වය විසින් හඳුනා ගන්නවා. ඉතින් අපි යම් දෙයක් ලැබීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙද්දී විශ්වය හිතන්නේ මෙයා මේ දේ වෙනුවෙන් විශ්වයට ස්තුති කරන්නේ එයාට ඒ දේ බහුලත්වයෙන් පිරීලා බහුලව තියෙන නිසා කියලා. ඉතින් මේ සිග්නල් එක ලබා ගන්න විශ්වය අපිට නැවත පෙරලා ප්‍රතිචාර දක්වනවා. අපිට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අපේ ස්තුතිවන්ත වූ දෙය නැවත අපිට තව තවත් බහුලතාවයෙන් ලබා දීමෙන්. ඔන්න මම දැන් මේක තවත් ඔයාලට තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්. හිතන්න මම මේ විදියට ස්තුතිවන්ත වෙනවා. මට දිනපතාම ගුණදායී සෞඛ්‍යමත් ආහාර පාන ලැබෙනවා. ඒ වෙනුවෙන් විශ්වයට ස්තුතිවන්ත වේවා. මෙන්න මේ විදිහට මට ලැබෙන ආහාර පාන වෙනුවෙන් මම විශ්වයට ස්තුතිවන්ත කරද්දී මෙන්න මේ සිග්නල් එක විශ්වයට යනවා. ඉතින් එතකොට විශ්වය හිතන්නේ මම මේ ස්තුතිවන්ත වෙන්නේ මට ලැබෙන ආහාර පාන වෙනුවෙන් මට යහමින් බහුලත්වයෙන් ආහාරපාන තියෙන නිසා කියලා. එතකොට විශ්වය මට නැවත ප්‍රතිචාර දක්වන්නේ තව තවත් ආහාරපාන මා වෙත බහුලත්වයෙන් ආකර්ෂණය කර දෙමින්.
ඉතින් අපිට අපේ ජීවිතේ ලැබෙන හැම දෙයක් වෙනුවෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න විශ්වය විසින් අපිට පෙරලා අපි ස්තුතිවන්ත වන දේ තව තවත් අප වෙත ළඟා කරවනවා. ඉතින් මේ විදියට ඔයාට ලැබිලා තියෙන හැම දෙයක්ම වෙනුවෙන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න අද ඉඳන් පුරුදු වෙන්න. මුලින්ම ඔයා ලොකු ගෝල්ස් වලට යන්න එපා. ඔයාට ලැබිලා තියෙන හැම දෙයක්ම වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. කෙනෙක්ට මේක මුලින්ම කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒත් ඔයා මුල්ම දවස් කීපය තුල මෙන්න මේ දේ කරලා බලන්න. ඔයාගේ දවස අවසානයේදී හෝ ඔයාට දවස මැද කාලයකදී විවේකයෙන් ඉන්නවා නම් දවසේ කුමන හෝ ඔයා විවේකයකින් ඉන්න කාලයකදී ඔයා හොඳට මතක් කරන්න. ඔයා මතක් කරලා ඔයාට ස්තුතිවන්ත වෙන්න කරුණු 5ක් හොයාගන්න. ඔයා ආහාරයට ගත්ත දෙයක් වෙනුවෙන් එක්කෝ ඔයා ඉගෙන ගත්ත දෙයක් වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. අද දවසේදී මම මේ දේ ඉගෙන ගත්තා. ඒ වෙනුවෙන් විශ්වයට ස්තුතියි. අද දවසේ මගේ ආදරණීයන් එක්ක මම සතුටින් දවස ගත කළා. ඒ වෙනුවෙන් විශ්වයට ස්තුතියි. ඔයාට ඔයාගේ සෞඛ්‍ය ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන්. එතකොට ඔයා අද දවසේ සතුටින් හිටියා නම් ඒ සතුට වෙනුවෙන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතේ ලැබෙන හැම දෙයක්ම හැම අවස්ථාවක්ම වෙනුවෙන් මෙන්න මේ විදියට විශ්වයට ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. මේ විදියට විශ්වයට ස්තුතිවන්ත වෙද්දි වෙන්නේ ඔයාගේ ධනාත්මක ශක්තිය වැඩි වෙලා ඒ ඉහළ කම්පන සංඛ්‍යාතය විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා විශ්වයේ ආශිර්වාදය ආදරය බහුලත්වය ලත් පුද්ගලයෙක් බවට ඔයා පත් වෙනවා. තව දෙයක් තමයි මේක මේ හයියෙන් කෑ ගහලා හැමෝටම ඇහෙන විදියට කරන්න ඕන දෙයක් නෙවෙයි. ඔයාට මොන හරි දෙයක් ලැබුණා නම් ඒ ලැබිච්ච දේ වෙනුවෙන් ඔයාට ඔයාගේ හිතින් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි මම ඔයාලට කියන්න කැමති. මේක මම පෞද්ගලිකව කරන දෙයක්. හැම දවසකදීම ඔයාලත් කරලා බලන්න. ඔයාලටත් හොඳ ප්‍රතිඵල තියෙයි. මම හැමදාම නිදාගන්න කලින් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මගේ නිරෝගීකමට මගේ සෞඛ්‍ය සම්පන්න බවට ස්තුතිවන්ත වෙනවා. මොකද මම නම් හිතන්නේ අපිට කොච්චර සල්ලි තිබුණත් කොච්චර සැප සම්පත් තිබුණත් සතුට කියන දේ ලැබෙන්නේ අපි නිරෝගීව හිටියොත් විතරයි. ඉතින් මං කරන්නේ හැමදාම නිදාගන්න කලින් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මගේ ඇස් දිහා බලාගෙන මගේ ඇස් හරීම නිරෝගී, මගේ ඇස් වලට ගොඩාක් ස්තුතියි, මගේ අත් මගේ කකුල් හරියම නිරෝගී, මගේ අත්වලට මගේ කකුල් වලට ගොඩාක් ස්තුතියි, මගේ කොණ්ඩේ හරිම නිරෝගී, ඒ නිරෝගීකමට ස්තුතියි. මෙන්න මේ විදිහට මගේ ශරීරයේ බාහිරවත් අභ්‍යන්තරවත් මම සම්පූර්ණයෙන්ම නිරෝගී සෞඛ්‍ය සම්පන්නයි, මගේ නිරෝගීකමට ගොඩාක් ස්තුතියි කියලා මගේ නිරෝගීකමට මම සම්පූර්ණයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙහෙම කළාම ඇත්තටම ඊළඟ දවසෙත් හරීම උද්‍යෝගයෙන් නිරෝගීව මගේ වැඩ කටයුතු කරගන්න මට ගොඩාක් පහසු වෙනවා. ඉතින් ඔයාලත් මේක කරලා බලන්න. අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවාමයි. ඔයාලට තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මම තවත් YouTube channel එකක් පටන් ගත්තා. නම The Voice of the Universe. මේ channel එක පුරාවටම සිදු කරන්නේ විශ්වයෙන් දෙන විශේෂ පණිවිඩ, විශේෂ angel messages, ආධ්‍යාත්මීය සම්බන්ධයෙන් වැදගත් වන විශ්වයේ පණිවිඩ සහ ගයිඩන්ස් ලබා දීම තමයි ඒ channel එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ The Voice of the Universe මගේ අනිත් channel එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. යන්න ගිහින් එකතු වෙන්න. මගේ ඒ YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලත් මම මේ මොහොතේ ඔයාලට ආදරෙන් මතක් කරනවා, ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරේ විශ්වයේ බලවත්ම manifestation ක්‍රමයක් වන gratitude, grateful වීම, ස්තුතිවන්ත වීම ගැන.
ඉතින් මේ අද කතා කළේ ස්තුතිවන්ත වීම කියන මෙතඩ් එකෙන් පුංචිම පුංචි කොටසක් ගැන. මේ මෙතඩ් එක සම්බන්ධ තවත් ගොඩාක් ක්‍රමවේද, තව ගොඩාක් ලොකු රහස් තියෙනවා. ඒ හැම දෙයක්ම ඔයාලත් එක්ක ආදරෙන් බෙදා ගන්න මම ඉදිරි වීඩියෝ වලදී සම්බන්ධ වෙනවා. ඉතින් අද මේ ඉගෙනගත්ත දෙයින් ඉස්සරවම පටන් ගන්න පහලින් මේ වීඩියෝ එක ලැබීම වෙනුවෙන් විශ්වයට ස්තුතිවන්ත වේවා කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.